සුබ දවසක් වේවා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. අපගේ ස්වාමී වූ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති ශුද්ධ වූ බලවන්ත නාමයෙන් ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි නත්තල පසු කරාවා. ඉතින් අපි 2025 වර්ෂය අපි පසු කරා. අපිට දෙවියන් වහන්සේගේ කරුණාව මත අපිට 2026 වර්ෂයට එන්න අපිට උන්වහන්සේ කරුණාව දී තිබෙනවා. උන්වහන්සේ කරුණාවන්ත දයාබර දෙවි කෙනෙක්. උන්වහන්සේ ගැන දන්න නොදන්න හැමෝටම හැම උදයකම ඉර පායවන දෙවියන් වහන්සේ. ඒ වගේම ඉර පායවන වැසි වස්සවන දෙවියන් වහන්සේ. මගේ ප්‍රේමාන්ත සහෝදරයා සහෝදරිය අපේ ජීවිතවල අපි අවුරුදු අලුත් වුණාට අපි දවසින් දවස අපිට අලුත් දවසවල් ලැබුණට අපේ ඇතුළාන්තය හැමදාම කිලිටි දුගඳ හමන ඒ වගේම වෙනස් වෙන්න අකමැතිව වෙනස් කරගන්න අකමැතිව සිත් දැඩි කරගෙන අපිම නිවැරදි කියලා අපිම රවටා ගනිමින් සිටින බොහෝ කාරණා තිබෙනවා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ වචනේ මරණීයම පාප 7න් එකක් තමයි උඩඟුකමේ පාපය. මේ උඩඟුකම පැමිණුනාම තමන් දන්නේ තමන් මොනවාද කරන්න කියන එක. ලුසිපර්ට උන දේ තමයි උඩඟුකම ආත්මය ක්‍රියා කරන මනුෂ්‍යයන්ටත් සිද්ධ වෙන්නේ. උඩඟුකමේ ආත්මය ක්‍රියා කරන මනුෂ්‍යයා හිතන්නේ තමා ආත්මිකයි. තමන් හරි. තමන් කරන දේ දෙවියන් වහන්සේ අනුමත කරනවා. තමන් දෙවියන් වහන්සේ ඉදිරියේ හරිම දේ කරන කෙනෙක්. තමන් තරම් දෙවියන් වහන්සේට ළඟ දෙවියන් වහන්සේව සොයන දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන දෙවියන් වහන්සේ ප්‍රසන්න වෙන දේ කරන කෙනෙක් තවත් නැහැ කියලා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මේක තමයි ලොකුම මුලාව. ඉතින් අපි හැමෝම පෞකාරයෝ. අපි හැමෝම දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්ට උන්වහන්සේගේ ලේවලින් පවිත්‍රකම අපි ලබපු උන්වහන්සේගේ පූජාව කරන කොටගෙන උන්වහන්සේගේ ඒ ලේ වැගිරීම කරන කොටගෙන ධර්මිෂ්ඨකම ලැබුව මිසක් අපේ ක්‍රියාවන් නිසා අපේ යහපත් ක්‍රියාවන් නිසාවත් අපි කරපු පූජාවක් නිසාවත් නෙමෙයි අපේ ප්‍රතිපත්ති නිසාවත් නෙමෙයි අපි ධර්මිෂ්ඨ වෙලා තියෙන්නේ. ඔබ මතක තබා ගන්න ඔබ මා ධර්මිෂ්ඨ වෙලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වරි කුරුසේ වැගිරුවා වූ උන්වහන්සේගේ නිර්දෝෂී නිර්මල වූ පවිත්‍ර වූ කිසිම පාපයක් නැති ඒ ශ්‍රී රුධිරය කරන කොටගෙන මයි කියන එක. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මං උඩඟුකම ගැන ඔබ සමග කතා කරේ. උන්වහන්සේගේ මට මඟ පෙන්නුවා මේ ගැන ඔබ සමග කතා කරන්නට යුතුයි කියන එක. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මේක මේ වචනය ඉස්සෙල්ලා මට මේ වචනය කියන හැම දෙයක්ම ඉස්සෙල්ලා මම අත්පත් කරගන්නවා. ඊට පස්සුව තමයි ඔබට මෙය අල්ලා ගන්නට කියලා මම ආඥා කරන්නේ. ඔබ මෙය පිළිගන්නට කියලා විමසා බලන්නට කියලා මම ඔබ ගැන යාඥාවෙන් මේ සියලු දේ බෙදාගන්නේ. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපි තුල මේ උඩඟුකමත් එක්ක අපට පැමිණෙන තව දෙයක් තමයි ආත්මික ඊර්ෂ්‍යාව. මේ ආත්මික ඊර්ෂ්‍යාව හරිම බරපතල සහ භයානක පාපයක්. මේ ආත්මික ඊර්ෂ්‍යාව සමහර විට අපට පැමිණෙනවා ඔබ අසල සිටින ඔබේ ආශ්‍රිත ඔබේ සභාවේ සිටින ඔබ ඇසුරු කරන ඔබ දෙවියන් වහන්සේ වෙතට ගෙන යන ඔබව ආත්මික පෝෂණය කරන හෝ ඔබත් සමග ළඟින්ම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන හෝ
ඔබේම සහෝදරයෙක් ගැන ඔබට ආත්මික ඊර්ෂ්‍යාවක් පැමිණෙන්න පුළුවන්. මේ මටත් පැමිණෙන්න පුළුවන්. මට හිතෙන්න පුළුවන් මේ අරයට ආලේපය තියෙනවා කියනවා. එයාව දෙවියන් වහන්සේ පුදුම විදියට පාවිච්චි කරනවා. දෙවියන් වහන්සේ එයාගේ හැම ආඥාවක්ම අහනවා. එයා වටා බොහෝ සෙනග ඉන්නවා. එයා හරි ප්‍රියමනාප පුද්ගලෙක්. එයාව සොයාගෙන හැමෝම එනවා. එයාගෙන් උපදෙස් ගන්නවා. එයාට කියලා ආඥා කරගන්නවා. එයාගේ ආඥාවලට පිළිතුරු ලැබුණ කියලා සාක්ෂි දරනවා. ඉතින් එයාට එහෙමනම් ඇයි මට නැත්තේ කියලා මේ ආත්මික ඊර්ෂ්‍යාව බොහෝ අයට බලපාන්න පුළුවන්. ඒ වගේමයි දෙවියන් වහන්සේ එයාට දීමනා දීලා තියෙනවා මට නැහැ. එයාව පාවිච්චි කරනවා මාව නැහැ. එයාට ලස්සනට ගීතිකා කියන්න පුළුවන්. එයා හරි ප්‍රියමනාප මිනිහෙක්. හැමෝම එයා ගැන කතා කරනවා. එයා කතා කරනකොට මිනිස්සු සුව වෙනවා. එයා වටා බොහෝ අය විදේශ රටවල් වලින්ද එයා නොදන්න රාජ්‍ය වලින්ද එයා සොයාගෙන පැමිණෙනවා. දුරකථනයෙන් එයාට සම්බන්ධතා පවත්වනවා. කියලා තව කෙනෙක් ගැන ඔබට පුංචි ආත්මික ඊර්ෂ්‍යාවක් පැමිණෙන්නට පුළුවන්. මේක භයානක පාපයක්. ඔබ නොදැනුවත්ව යක්ෂයා ඔබ ඇතුළට රිංගලා ඔබව පුංචි පාප ගොඩකට ඔබව හසු කරගෙන හිටිනවා. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ තව කෙනෙකුට ආත්මිකව ඊර්ෂ්‍යා කරනවා කියලා. ඔබට ආත්මික ඊර්ෂ්‍යාවක් කියන රෝගය ඇති වෙලා කියලා පිළිලේ ඔබේ හදවතේ මනසේ ආත්මේ තියෙනවා කියලා ඔබ දන්නේ නැහැ. ඔබ හැබැයි ඔබේ පවුල ඉදිරියේ සමාජය ඉදිරියේ සභාව ඉදිරියේ ඔබ අනේන හැම තැනකම ඔබ ආත්මික යෝධයෙක් කියලා ඔබ මවාපාට ලොකු රංගනයක නිරත වෙනවා. ඔබ දන්නවද? වරද කියාදී අත්හරින්නා සඵලවන්නේය තමාගේ වරද සංගවන්නා සඵලවන්නේ නැහැ කියලා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය අපි හැමදාම අපි උන්වහන්සේ ඉදිරියේ අපේ සිත වගුරවන්නට ඕන. අපි උන්වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට වර්ධනය වෙන්නට අපි උත්සාහ කරන්නට ඕන. නැතු ඔබ හිතන්න එපා මම හිතන්නේ නෑ. මම කවදාවත් මම උන්වහන්සේගේ උසමහතේ ප්‍රමාණයට වර්ධනය වෙලා කියලා. වෙමින් සිටිනවා කියලාවත් සිතන්නේ මම වෙන්න උත්සාහ කරනවා. මම තාම දෙවියන් වහන්සේ මගේ ජීවිතේ මට කරපු දේවල් වලට මං උන්වහන්සේට තවම උන්වහන්සේගේ ස්වර්ගය ප්‍රීති ഘോഷා පවත්වන තරමටවත් මගෙන් ප්‍රශංසාව ගිහිල්ලා නැහැ. උන්වහන්සේ මට කරපු දේවල් වල හැටියට මම උන්වහන්සේගේ සුළඟිල්ලේ ඒ නියමලක් තරමටවත් උන්වහන්සේගේ සුළඟිල්ලේ තියෙන ඒ නිය කනක් තරමටවත් මම උන්වහන්සේ වෙනුවෙන් වැය වෙලත් නැහැ, ෂය වෙලත් නැහැ. මම උන්වහන්සේ වෙනුවෙන් කිසිම දෙයක් කළා නැහැ. මං තාම උන්වහන්සේ ඉදිරියේ පුංචි වැලිකටයක් කියලා මං හිතන්නේ. උන්වහන්සේ ඉදිරියේ මං උන්වහන්සේගේ පායට පෑගෙන දූවිල්ලක් කියලා මං හිතන්නේ. උන්වහන්සේ මාව කසල ගොඩේ නොසව ගත්ත දෙවියන් වහන්සේ. උන්වහන්සේ මට hinaවෙන්න සැලස්සපු දෙවියන් වහන්සේ. මගේ කඳුල පිස දෑව දෙවියන් වහන්සේ. මුළු ලෝකෙටම එපා වෙච්ච මාව උන්වහන්සේට විතරක් ඕන වෙච්ච දෙවියන් වහන්සේ. හැමෝම ප්‍රතික්ෂේප කරලා හැමෝම මාව කසල ගොඩට විසික් කරද්දී හැමෝම මට බෑ කියද්දී හැමෝම මාව අත්හරිද්දි තනි කරද්දි මාව දාලා යද්දී උන්වහන්සේ විතරයි මට ප්‍රේම කළේ. ඉතින් මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මම ඔබට කියන්නේ ඔබ තුල මේ උඩඟු කමේ පාපය ඔබ තුලට පැමිණෙන්නට යක්ෂයා ඉඩ හැරලා ඔබව ඒ පාපය තුලම ඔබ නිවැරදි ඔබ හරි ඔබ ඉන්නේ දැන් අනිත් අයට වඩා ආත්මික තලයක කියමින් ඔබව මුලා කරමින් සිටිනවා. ඔබට යක්ෂයා මෙන්න මේ විදිහට කතා කරනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ හරිම දේ කරන කෙනා. දෙවියන් වහන්සේ ඔබ ගැන ප්‍රසන්නවම ඉන්නවා. ඔබේ කිසිම පාපයක් නැහැ. ඔබේ කිසිම අඩුවක් නැහැ. ඔබේ පවුලේ අයට වඩා ඔබ ආත්මිකයි. සභාවේ අයටත් වඩා ඔබ ආත්මිකයි. ඔබට සභාවේ දේවගතිවරයටත් වඩා ආලේපයක් තියෙනවා. ලොකු සේවයක් තියෙනවා. ඔබට දැන්
සේවය කරන්නට ඔබ සුදුස්සෙක් කියලා යක්ෂය ඔබව මුලා කරමින් සිටිනවා. සේවය දෙවියන් වහන්සේ ඉදිරියේ අපි කරන විට උන්වහන්සේ අපි සුදුස්සු කරන්නේ. අපි සුදුසුකමක් නැති අය. මම නම් මගේ ජීවිතේ මම කිසිම සුදුසුකමක් ඇති කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ දෙසට දෑත් ඔසවන්නවත් මම සුදුසු නැහැ. උන්වහන්සේ ඉදිරියේ දන නමනවා. මට උන්වහන්සේගේ ස්වර්ගයේ දෙස බලන්න තරම්වත් මම සුදුස්සෙක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ මට සුදුසුකම දීලා තියෙනවා. උන්වහන්සේ තෝරගත්තේ මගේ පෞකාර ස්වභාවයේදීමයි උන්වහන්සේ මාව තෝරගත්තේ. නැතිව මම කිසිම ශාස්ත්‍රපති උපාධියක්වත් දේව ධර්මාචාර උපාධියක්වත් මම දේව ධර්මාචාර ශාස්ත්‍රවේදී පාසලේ සිටින විටවත් නැතුව වෙන කිසිම සුදුසුකමක්වත් මට මගේ ක්‍රියාවෙන්ම යහපත් දේවල් කරමින් සිටින විටවත් නෙමෙයි උන්වහන්සේ මාව තෝරගත්තේ. උන්වහන්සේ මාව තෝරගත්තේ මගේ පෞකාර ස්වභාවය, මම දූලි බව උන්වහන්සේ දැක්කා. උන්වහන්සේ මගේ ස්වභාවය උන්වහන්සේගේ ඇසිපිය වලින් දුටුවා. උන්වහන්සේ මගේ හදවත තමයි උන්වහන්සේ දුටුවේ. මම පෞකාරයෙක් කියන හදවත. මම ඔබ වහන්සේ ඉදිරියේ නුසුදුස්සෙක්. මම ඔබ වහන්සේට ස්වාමීනි කියන තරම්වත් සුදුස්සෙක් නෙමෙයි කියලා මගේ හදවත උන්වහන්සේ දුටුව නිසා තමයි උන්වහන්සේ මාව කැඳෙව්වේ. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය මා තුළ උඩඟුකමක් තිබුණා නම් උඩඟුකමේ ආත්මයක් තිබුණා නම් උන්වහන්සේ අද මාව පාවිච්චි කරන්නේ නැහැ. අපේ මුඛේ නිතරම අපි හලෙලූයා ආමේන් හලෙලූයා ආමේන් කිව්වට අපේ හදවතේ එය නැත්නම් අපි හදවතින් නෙමෙයි නම් ඒ ප්‍රකාශ කරන්නේ උන්වහන්සේට ඒක කිසිම වැඩක් නැහැ. අපි මිනිස්සුන්ගේ අවධානය ගන්න, අපි පවුලේ අයට පෙනෙන්න, අපි ඇසුරු කරන අයට පෙනෙන්න, ලෝකයට පෙනෙන්න අපිට නිතර හලෙලූයා ආමෙන් කියන්න පුළුවන්. ඕක ඔබේ මුඛේ නිතර නොතිබුණාට ඕක ඔබේ ආත්මෙන් එනවනම් ඒ ආත්මික හඬ උන්වහන්සේට ඇසෙනවා. ඔබේ මුඛයෙන් ඔබ නිතර හලෙලූයා ආමෙන් කිව්වට ඔබේ සිතේ ඒ ආමෙන් හලෙලූයා කියන දේ කියන ඒ යම්කිසි කෙනෙක්ට යහපතක් වෙනකොට යම්කිසි කෙනෙක්ගේ ආත්මික සඵලත්වයකට ආශිර්වාදයක් ඔබ කරන්න ඔබ ඒක හදවතින් කරාමැති. ඔබේ මුඛයෙන් හැමතිස්සෙම ඔබ ඕක නිස්කාරණේ ප්‍රකාශ කරන එකට වඩා ඔබේ හදවතේ ඒ ආමෙන් හලෙලූයා වචනය ඔබේ ආත්මෙන් ඒක එසවෙන විට ඒක ස්වර්ගයේ දක්වා යනවා. මගේ ප්‍රේමාන්ත සහෝදරය සහෝදරිය මේ ආත්මික ඊර්ෂ්‍යාව නිසා ඔබම රෝගී වෙනවා. ඔබම ඔබට ආශිර්වාද වැළකෙනවා. ඔබේ ආඥාවල් වලට පිළිතුරු ප්‍රමාද වෙනවා. ඔබ කොතරම් යාඥා කරත් ඔබ යාඥාවේ දක්ෂයෙක් වුණත් ඔබ පැය 24ම යාඥා කරනවා කිව්වත් ඔබේ සිතේ ඔබේ සහෝදරිය සහෝදරය කෙරේ ආත්මික ඊර්ෂ්‍යාව තියනම් ඒ පාපය තියනම් උඩඟුකම තියනම් ඔබ ඔබේ සහෝදරයන් පාලනය කරන්න යටත් කරගන්න උත්සාහ කරනවා නම් ඔබ උසස්යයි සිතලා ඔබ ධර්මිෂ්ඨ කෙනෙක් යයි සිතලා ඔබට ආර්ථික වශයෙන් හෝ මොනියම් හෝ දේවල් ඔබ වියපැහැදම් කරනවා කියලා අනිත් අය වෙනුවෙන් ඔබ තව කෙනෙක්ව පාග ගන්න, ඒ කෙනාව පාලනය කරන්න, ඒ කෙනාගේ ජීවිතයට අනිසි විදියට ඔබ චෝදනා කරන්න, ඒ මිනිස්යන්ගේ ජීවිත ඔබේ යටතට අත්පත් කරගන්න, ඔබට ඕන විදියට මේ මිනිස්යන් හසුරවන්න ඔබ සිතනව නම් ඔබ භයානක තැනක ඉන්නේ. ඔබ නැවත පසුතැවිලි වෙලා ඔබේ සිත ඉරාගෙන උන්වහන්සේ ඉදිරියේ ඔබ යටත් වෙන්න කියලා මම ඔබට ඉල්ලීමක් කරනවා. මගේ ප්‍රේමාන්ත සහෝදර සහෝදරිය ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. ඉතින් අපි ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදී සිටින්න අපි වග බලාගත යුතුයි. ඔබේ උඩඟුකම ඔබ පහත හෙලන්න. දෙවියන් වහන්සේට යටත් වෙන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඔබේ සිත ඉරාගෙන ඔබේ ආත්මය සිත වගුරවන්න. එවිට ඔබට දෙවියන් වහන්සේ